ඔක්තෝබර් මාසේ 12 වෙනිදා. ඒ කියන්නේ 12 වෙනිදා ඉරිදා. එතකොට ඕගොල්ලන්ගේ විභාගෙ තියෙන්නේ නොවැම්බර් මාසේ 9. 9න් වැඩ ඉවර කරන්න ඕනේ. විභාගෙ තියෙන්නේ නොවැම්බර් 10 නේද? එතකොට ඔයාලට මාස එකක් වගේ මාස එකකුත් නෙමෙයි සති 4ක් වගේ තමයි එක්සෑම් එකට තියෙන්නේ. එතකොට මේ වෙද්දී F මට්ටමේ වගේ ඉන්නවනම් S මට්ටමේ F මට්ටමේ අතරේ හිතා ගන්න බෑ දැන් පාස් වෙයිද දන්නෙත් නෑ ෆේල් වෙයිද දන්නෙත් නෑ කී හිතී ඉන්න අයට තමයි මේ වීඩියෝ එක. හරිද? එතකොට දැන් C මට්ටමේ B මට්ටමේ A මට්ටමේ ඉන්න අය එක්කෝ C වල ඉඳලා B වලට යනවා. B වල ඉඳලා A වලට යනවා. එහෙම හිත හදාගෙන වැඩ කරනවා. නමුත් අර F මට්ටමේ ඉන්න අයට ෂුවර් එකකුත් නැහැ විභාගය අතාරිනවද කියලා හිතනවා සමහරු. ෆස්ට් ෂයි එක කරන අය, සෙකන්ඩ් ෂයි එක කරන අය මේ පාරේ ස්කිප් කරමුද, තර්ඩ් ෂයි එක කරනවා නම් ස්කිප් කරමුද, එහෙම කී හිත ඉන්නවා. එතකොට මම නම් කියන්නේ මේ සති 4ත් වැඩ කරන්න. මහන්සි වෙලා වැඩ කරන්න. ඊට පස්සේ ඔයාලා දැන් තර්ඩ් ෂයි එකක් කරනවා නම් එයාලට පුළුවන් දැන් එයාලා වැඩ කරලා F මට්ටමේ ඉඳලා C මට්ටමට ආවා කියන්නකෝ. මේ සති 4න්. එතකොට යාලට හිතෙනවා මට තව මාස ගාණක් තිබ්බොත් මට මේක ඒකක් කරගන්න පුළුවන් කියලා. අන්න එහෙම සිතුවිල්ලක් ආවොත් ඔයාලා ස්කිප් කරාට කමක් නැහැ. නමුත් දැම්මම ඔයාලා තීරණය කරොත් මම මේක ස්කිප් කරනවා කියලා වෙන්නේ ඔයාලා මුකුත් නොකර ඉන්න උත්සාහ කරනවා ඊට පස්සේ. ඊට පස්සේ වෙන්නේ ඔයාලා විභාගේ ආයෙම මේ තත්ත්වෙට එන්න පුළුවන් තව කාලයක් යද්දි. ඊට වැඩිය හොඳයි ඔයාලා දැන් අද ඉඳලා මේ සති 4 මහන්සි වෙන්න. මහන්සි වෙලා ඔයාලා යම් මට්ටමකට එතකොට එනවා. ඊට පස්සේ ඔයාලට තේරෙනවා නෑ මට මේක කරන්න පුළුවන් කියලා දිගට කන්ටිනියු කරන්න පුළුවන්. නමුත් මේ දැම්ම ඉඳලා ඔයාලා හිතුවොත් වෙන ෂයි එකක් කරනවා කියලා ඔයාලා වැඩ කරන්නේ නැහැ ඇත්තට. ඒ නිසා මම රෙකමන්ඩ් කරනවා ඔයාලා දැන් ඉඳලම වැඩ කරන්න එකට. එතකොට ඒකෙදි මොකද්ද කරන්න පුළුවන්? අපි ළඟ තියෙනවා ස්ටඩි ප්ලෑන් එකක්. ඒකෙදි ඇඩ්වාන්ස් ස්ටඩි ප්ලෑන් කියලා එකක් තියෙනවා. ඒකට නම් මුදලක් අය කරනවා. ඒක කියන්න ඕනේ ඒක ඕන අයට විතරයි. අපි ඒක බලෙන් දෙන්නේ නැහැ. ඒකෙදි වෙන්නේ ඔයාලා F මට්ටමේ හිටියත් ඔයාලව AB දක්වාම ගයිඩ් කරනවා. සහ ඔයාලට ඒ අවශ්‍ය කරන රෙකෝඩින්ග්ස් ගන්න විදි ඊළඟට ඔයාලා මේ මාස දැන් මේ මාසික කාලේ කොහොමද මැනේජ් කරගන්නේ? මාස ඊළඟ 2026 කරන්න හිතන් ඉන්නවා නම් මේ මාස 11 මැනේජ් කරගන්නේ කොහොමද කියලා ස්ටඩි ප්ලෑන් ගන්න පුළුවන්. නමුත් ඒකට කිසිම වලකිරීමක් නැහැ. ඒ ඇඩ්වාන්ස් ස්ටඩි ප්ලෑන් එක. නමුත් මුදල් ප්‍රශ්නයක් තියෙන ළමයෙක් ඉන්නවා නම් අපි යාලට නිකන් ෆ්‍රී ස්ටඩි ප්ලෑන් එකක් දෙනවා. ඒ දේවල් අරගෙන යම් මට්ටමකට හදා ගන්න පුළුවන්. ඔයාලට F මට්ටමේ ඉන්න කෙනෙක්ට ඒක C එකක් S එකක් කරගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ෆ්‍රී ස්ටඩි ප්ලෑන් එක කරන්න පුළුවන්. අපි අර කිසිම බලකිරීමක් කරන්නේ නැහැ ඇඩ්වාන්ස් ස්ටඩි ප්ලෑන් එක ගන්න කියලා. නමුත් ඒක ගත්තොත් අපිට කියන්න පුළුවන් ඒ විදිහට වැඩ කරොත් ඔයාලට AB මට්ටමට එන්න පුළුවන්. මේ මාසේ දැන් ඔන්න F මට්ටමේ ඉන්නවා කියලා හිතන්නකෝ. මම නම් හිතනවා ඇඩ්වාන්ස් ස්ටඩි ප්ලෑන් එක ගත්තොත් CB මට්ටමට වගේ හරි C මට්ටමකට හරි අඩුම එන්න පුළුවන්. ඒ නිසා ඒක බලකිරීමක් නෙමෙයි. හැබැයි අපි කියනවා මෙහෙම කරන්න පුළුවන්. ඒ නිසා ඔයාලගේ කැමැත්ත ඒක. ඔයාලට මොනවත්ම විසඳුමක් නැත්තම් මේ ස්ටඩි ප්ලෑන් එක අරගෙන හරි ඔයාලා ගොඩ යන්න. එච්චරයි අපේ පරමාර්ථය. මේක හදලා තියෙන්නේ විශ්වවිද්‍යාලයේ ඉහළ මට්ටමට ගියපු අයගේ හොඳ කැම්පස් වලට ගියපු ඒ හොඳ රිසල්ට් ගතපු අයගේ හැමෝගෙම අදහස් එකතු කරගෙන ඒගොල්ලන්ගේ ක්‍රම ඒගොල්ලෝ අත්දැක බලලා හරි ගියපුවා ඒ හැමදේම දාලා තමයි මේ ස්ටඩි ප්ලෑන් එක හදලා තියෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම මේ ක්‍රම සාර්ථක වෙලා තියෙන හින්දා ඔයාලට කරොත් අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා කියන්න අපි දන්න නිසා ඔයාලට මේක දෙනවා. හැබැයි මේකෙදි අපි කට්ටිය එකතු වෙලා සාකච්ඡා කරලා ඔයාලට එක එක ග්‍රාෆ් හදලා ඒක හින්දා අපි අපේ වෙලාව ඊළඟට වියදමක් කරලා තියෙනවා ග්‍රාෆ් වලට ඒව හදද්දි ඒවත් එක්ක සහ අපි වැය කරන කාලෙත් එක්ක පොඩි මුදලක් අය කරනවා. ඒක ඉතින් අපි අය කරන නිසා ඔයාලට කියන්නේ අනේ මේක ගන්නම එහෙම නෑ. ඔයාලා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒක අරගෙන උනත් වැඩ කරන්න පුළුවන්. මේ දැනුවත් කිරීම කරේ ඒක අවශ්‍ය අයට ගන්න. මොකද දැන්
අවුරුදු ගාණක් ලක්ෂ ගාණක් වියදම් කරලා ඔයාලා තාම ඉන්නේ F මට්ටමේ නම් පොඩි රුපියල් 2000ටත් අඩුවෙන් යන්නේ. එතකොට ඒ කියන්නේ අවම එක තියෙන්නේ රුපියල් ප්ලෑන් එක තියෙන්නේ රුපියල් 300කට. එතකොට ඔයාලා සමහර විට B මට්ටමේ වගේ ඉන්නවා නම් පේපර් ප්ලෑන් එක විතරක් අරගෙන ඔයාලට ඒකකට යන්න පුළුවන්. එතකොට ඒක අරගන්න පුළුවන්. ඊට පස්සේ ස්ටඩි ප්ලෑන් එකයි පේපර් ප්ලෑන් එකයි දෙකම වෙන්නේ රුපියල් 700ක්. එතකොට ඒක ගන්න පුළුවන්. ඔයාලට අවම මුදලක් වැය කරලා මේ අවුරුදු ගානක ඔයාලට වෙච්ච නාස්තිය පිරිමහ ගන්න පුළුවන්. ඉතින් මේක හොඳ අවස්ථාවක් වෙයි කියලා අපි හිතන නිසා තමයි මේක සාධාරණ විදිහට කරන්නේ. අපිටත් අපේ වෙහෙස මහන්සියටත් සාධාරණයක් සහ ඔයාලටත් හරීම පහසුවෙන් ගන්න පුළුවන් වෙන්න. ඉතින් මේක කැමති අයට ගන්න පුළුවන්. ඒකට තියෙන්නේ කොමියුනිටි පෝස්ට් එකේ අපේ channel එක තියෙනවා. ඒකට එන්න පුළුවන්. එහෙම නැත්නම් මේකට මේ කියන්නේ ප්‍රයිවට් මෙසේජ් එකක් දාන්න. කියන්නේ මේ වීඩියෝ එකට මෙසේජ් එකක් දාලා ඩීටේල්ස් ඉල්ලගන්න. කොහොමද channel එකේ link එක වීඩියෝ එකේ අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි මැසේජ් එකක පළවෙනි එකේ හරි දානවා. එහෙම ඔයාලට channel එකේ link එක අරගෙන channel එකට ඇවිල්ලා channel එකේ අපේ ළමයිගේ progress එකත් බලලා ඒක තීරණය කරන්න පුළුවන්. සහ channel එකේම දාලා තියෙනවා free study plan එකේ link එක. ඒක ගන්නත් පුළුවන්. ඔයාලට කැමති විදියකට මේ ක්‍රමේ කරලා හරි මොනෑම් ක්‍රමයකින් හරි ඔයාලා මේ එක්සෑම් එක කොහොම හරි කරන්න. සාර්ථකව කරන්න, හොඳ රිසල්ට් ගන්න. කාලය මදි කියලා නම් හිතන්න එපා. කාලය හොඳටම ඇති. කාලය ඇති. ඔයාලා මේ මාසෙත් වැඩ කරලා පස්සේ තීරණය කරන්න ඔයාලා ෂයි එකක් කරනවද කියන. ඒකත් කරන්න ඕනේ. තව ෂයි එකක් ගැන හිතන්න ඕනේ. තර්ඩ් ෂයි ළමෙක්. ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි අය නම් ස්කිප් කරන්න එපා. අත්දැකීම ගන්න හරි විභාගෙ ලියන්න. එහෙනම් වැඩ කරන මහන්සි වෙන ඔයාට good luck.